ඩයිනසෝරයන් කියන මේ සත්ව කොට්ටාශය තමයි වසර මිලියන 185ක් පුරාවට පෘථිවිය හැම තැනකම ජීවත් වුණේ. ඒක ගොඩබිමේ විතරක් කියලා නෑ, මේ විශාල උරගයෙන් ජලයේ තහසේ සියානසක පතුරවාගෙන හිටියා. මොවුන් ගැන මිනිසුන් වෙන අපි දන්නේ නම් ඉතුරු වන පොසිල සාක්ෂි වලින්. මොකද සොබාදහම විසින් මේ වෙනකොටත් ඩයිනසෝරයන් ගැන තොරතුරු ගොඩක් මේ මහ පොළොවෙන් අතුගාලා දාලා ඉවරයි. කොහොම වුණත් මොවුන් ජීවත් වන මහා මෙසොසොයික් යුගය පෘථිවිය ගෙවුණු ලස්සනම සහ භයානකම කාල පරිච්ඡේදය. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ ඩයිනසෝරයන් ජීවත් වුණ අවදි ගැන. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඩයිනසෝරයන් ජීවත් වුණේ මෙසොසොයික් කියන යුගයේ. මේ වසර මිලියන 252ත් 66ත් අතර අතීතයේ දිගහැරුණු කාලයක්. මෙම යුගය උරගයින්ගේ යුගය කියලා හඳුන්වනවා. මේ කාලය ආරම්භ වුණේ පර්මියන් මහා වඳවීමත් සමග. පර්මියන් මහා වඳවීම කියන්නේ පෘථිවි ඉතිහාසයේ සිද්ධ වුණ විශාලම වඳවීම. මේ කාලෙදී දේශගුණය වෙනස් වෙලා හිටපු ජීවීන්ගේ 95%ක්ම වගේ විනාශ වුණා. පසුව ඉතිරි වෙලා හිටපු කුඩා උරගයින්ගෙන් තමයි ඩයිනසෝරයන් පරිණාමය වුණේ. ට්‍රයාසික යුගය. මේක තමයි ජීවයට විශාල ඉඩකඩ පෘථිවිය වෙන් වෙලා තිබුණු යුගය. ඒ තමයි ඩයිනසෝරයන්ගේ නැගී සිටීම දක්නට ලැබෙන මීට වසර මිලියන 252ත් 201ත් අතර කාලේ. ට්‍රයාසික යුගයේදී ගොඩබිම් සියල්ල එකට එකතු වෙලා පැන්ජියා කියලා සුපිරි මහද්වීපයක් විදියට පැවතුණා. මේ කාලයේ වියලි සහ උණුසුම් වුණ අතර කුඩා ඩයිනසෝර්ලා පොඩි සංඛ්‍යාවක් ජීවත් වුණා. ට්‍රයාසික යුගයේදී පෘථිවියේ වාසය කරපු ඩයිනසෝරයන් විදිහට ඉයෝරැප්ටර්, හෙරෙරොසෝරස් සහ ප්ලැටියොසෝරස් වගේ කුඩා ප්‍රමාණයේ ශාකභක්ෂක සහ මාංශභක්ෂක ඩයිනසෝරයන්ව හඳුන්වන්න පුළුවන්. ජුරාසික් යුගය. මේ තමයි මීට වසර මිලියන 201ත් 145ත් අතර යුගය. පැන්ජියා මහද්වීපයේ මේ කාලෙදී ලොරේසියාව සහ ගොඩ්වානාව විදියට ගොඩබිම් දෙකකට වෙන් වුණා. ට්‍රයාසික යුගයට වඩා තරමක් සිසිල් දේශගුණයක් තිබුණ මේ කාලෙදී ශාක වැඩිවීමක් දක්නට ලැබුණා. ඩයිනසෝරයන් පෘථිවියේ ප්‍රධාන සත්ව කොට්ටාශය බවට පත් වුණේ මේ යුගයේදී. ඔවුන් දැවැන්ත විදියට වර්ධනය වෙලා මහ පොළොවේ ආධිපත්‍යය ඔවුන් අතට ගත්තා. බ්‍රැචියොසෝරස් සහ ස්ටෙගොසෝරස් වගේ අය තමයි ජුරාසික යුගයේ අතිවිශාල ශාකභක්ෂක ඩයිනසෝරයන් වුණේ. එතකොට මේ යුගයේ මාංශභක්ෂකයන් වුණේ ඇලෝසෝරස් වගේ අය. ක්‍රිටේෂියස් යුගය. මහ පොළොවේ ඩයිනසෝරයන් ජීවත් වුණ අවසාන යුගය තමයි මේ. අවුරුදු මිලියන 145ත් 66කටත් කලින් යුගය. පෘථිවිය මුල්ම මල් හටගත්තේ මේ කාලෙදී. ඉතා විශාල යුදත්වයක් දක්නට ලැබුණ ඩයිනසෝරයන් වැඩිම ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙන්නේ මේ ක්‍රිටේෂියස් යුගයේදී. අපි කාගෙත් හිත දිනාගත්ත ටීරෙක්ස් ජීවත් වුණෙත් මෙන්න මේ කාලෙදී. තවද ට්‍රයිසෙරටොප්ස් සහ හැඩ්‍රොසෝරස් වගේ ශාකභක්ෂක උරගයන් මේ ක්‍රිටේෂියස් යුගයේදී වාසය කරා. ඉතින් පෘථිවියේ විවිධ වර්ගයේ ජීවීන් හිටියා. ඒ අතරින් ඩයිනසෝරයන් කියන්නේ වෙනස්ම සහ ආකර්ශනීය සත්ව කොටසක්. ඩයිනසෝරයන් ගැන රසවත් සහ කෘතුහලයේ දනවන තොරතුරු දැනගන්න කැමති ඔයාට පුළුවන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා විශ්ව මාර්ගයත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. යා